අයිබෝන් ඊයේ ගල්කිස්ස උසාවි භූමිය තුල සිදුවුණු සිදුවීම ඔබ දකින්න ඇති. පොලිස් කොස්තාපල්වරයෙක් නීතිඥයෙකුට පහර දුන්නා කියන කතාව තමයි අපි දන්නේ. හැබැයි පොලිස් කොස්තාපල්වරයා කියනවා මම මෙහෙම පහර දීමක් සිදු කළේ නැහැ කියලා. කෙසේ වෙතත් මේ වෙද්දි පොලිස් කොස්තාපල්වරයාව අත්අඩංගුවට අරගෙන අවසන්. දැන් මේ සිදුවීමත් එක්ක මේ ස්ථානයට එනවා කසිකබල් නීතිඥයෙක්. ඌ ඇවිල්ලා උගේ පොරත්වය මහාන්තත්කම ලොකුකම ලෝකයට ප්‍රදර්ශනය කරමින් මා අශීලාචාර අශිෂ්ට අප්‍රසන්න පහත් නින්දිත විදියට ගෞරවනීය අධිකරණ භූමිය තුල අමුත්‍ත්ත කුණුහරුප කියමින් හැසිරෙන ආකාරය ඔබ දකින්න ඇති. එහෙම කරන්න පුළුවන් ද නීතිඥයෙක් නෙමෙයි මොකෙක් වුණත් අධිකරණ භූමිය තුල? කීඩවාචකයක නෙමෙයි. දැන් මේ නීතිඥයා කියනවා අර පොලිස් කොස්තාපල්වරයාට මොකද්ද මේ අංකේ? අංකේ මොකද්ද මේ? මම ඉන්ටර්ඩික් කරනවා. යකෝ මේ කොහෙවත් ඉන්න කසිකබල් නීතිඥයින්ට පුළුවන්ද රටේ නීතිය සාමය ආරක්ෂා කරන පොලිස් කොස්තාපල්වරයෙක් පොලිස් නිලධාරියෙක් ඉන්ටර්ඩික් කරන්න? මොක්කුද මේ? අපේ රටේ නීති වෘත්තිය බොහොම ගෞරවයෙන් කරන පිරිසක් ඉන්නවා. මම ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා. ගෞරවනීය අධිකරණ භූමිය තුල මේ නීතිඥයා කියන මේ රැකියාව කෙලෙසා දැමු. එහි ගරුත්වයේ කෙලෙසා දැමු. මෙන්න මේ කසිකබල් නීතිඥයෝ කියාගන්නේ උන්ට විරුද්ධව පෙනී සිටින්න. කතා කරන්න. ඒ වගේම තමයි රටේ නීතිය සැමට සමානව ක්‍රියාත්මක වෙනවා නම් මෙන්න අවස්ථාව. අධිකරණ භූමිය තුල මේ පහත් විදිහට අශීලාචාර විදිහට හැසිරුණු මෙන්න මේ කසිකබල් නීතිඥයින්ට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කරන්න. රටේ මිනිස්සු බලාගෙන ඉන්නවා.